හරි ප්‍රශ්නනේ ගෙවල් වල පුතුම ඊර්ෂ්‍යාවක් නේ තියෙන්නේ. මේ පන්සලේ සිල් ගන්නවද? බණමඩුවේ. මම මේ දොස් පරොස් එහෙම කියනව නෙමෙයි. අපේ කිරි අම්මලා කිරි අත්තලා හරි ඊර්ෂ්‍යයි. මෙහෙත් ඉන්නවද අර මහා උපාසකා? මම දොස් පරොස් කියනව නෙමෙයි හොඳේ. ඔය එක කිරියත්තා කෙනෙක් ආවට වඩා වේගෙන් ආපහු යනවා උදේ. මං අහුව කොහෙද යන්නේ? කියපු විදිහටම කියන්නද? අරක අතන ඉඳගෙන කිව්වා. කවුද? අනේ වෙන කෙනෙක් ඇවිල්ලා උන්ද හේතු වෙන කනුවට හේතු වෙලා. ගත්තේ නෑ සිල්. අනේ අට සිල් දස සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඇවිල්ලා ඉඳ ගන්නවා. මූණක් බලලා hina වෙන්නේ නැහැ නේ සිල් ගත්තාම. එන්න ගන්නවද hina වුණා කියලා. බුදුවරු කොහොමද ඉගන්නේ? hina වෙන්නලු කතා කරන්නලු. කවුද ඉගන්නේ? බුදුවරු. මෙහෙ බණමඩුවේ නම් නැතුව ඇති. සමහරක් බණමඩු තියෙනවා මේ ජූනියර් සීනියර්ෂිප් එක බලනවා. අර පරණ කිරියම්මලා කිරියත්තලා උන්දලා ඉදලක්වත් අල්ලන්නේ. උන්දලා තමයි ගරු. වත්තන්න පරිපූර්ණෙන්ති සීලන්න පරිපූර්ණත. වත පුරන්න නැතුව කවදාවත් සිල් පුරන්න බෑ. පුරුදු වෙන්න. මොක නැත ජීවිතේ ඉගෙන ගන්න. ඔය මම මේ හරි පහසු වෙන ටිකක් කියන්නේ හොඳේ. අර ගේන බඩු අඩු කරගන්න. මම මේ වෙන කතාවක් මේ කියන්නේ. අර මේක දන්න හින්දා. ඔය සිල් මුදවලා උදේ යනකොට මූණ දෙක වෙලා ඇයි කියලා අහනකොට උණු වතුර බෝතලෙ පිදිලා. ගේන බඩු අඩු කරගන්න ඕනේ. හරි පරිස්සමට හොඳේ. ඔය ගෙදර තියෙන සේරම උස්සගෙන එන්න එපා. ඔය කොළඹ පැත්තේ බණකට ගිහිල්ලා ඉන්නකොට එක කිරියම්ම කෙනෙක් ඉන්නවා. මේවා ඉතින් මේ වැඩිපුර සිල් ගන්න කිරියම්මලා හින්දා කිරියම්මලා ගෙවුව තමයි පේන්නේ. මේ දැන් මෙතනත් පේන්නේ නැද්ද මේ කුලගණ සමිතිය වාගේ? තාත්තලා තුනයි. ඔය එකර අපේ අම්මලාගේ තියෙනවනේ අර කරහරහ දාන පොඩි පොකට් එක. අර පොඩි පොඩි අයිටම් දාගෙන ඉන්නේ. මුන්ද මේකට අත තියාගෙන ඉන්නවා. චලංගාල හැනවා වදිනකොට. බලනකොට රත්තරන් බඩු ටික දාගෙන ඇවිල්ලා. බයට අය මොන සිල්ද? අරකේ අත මං කිව්වා ඕකම භාවනාවට ගන්න. ඒ උන්දගේ හිත වෙන කොහාටවත් යන්නේ නැහැ. එතනමනේ. ඒ හින්දා පුරුදු වෙන්න සිල් ගන්නකොට. සිල් ගන්න හම්බෙන්නේ හරිය හම්බෙන්නේ. එහෙම සේරටම සිල් ගන්න බෑ. එකට සංසාරේ හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. දැන් මේ තරුණ මහත්තුරු මේ බණ කියවන්නේ. දැන් මට ආරාධනා කරන්නෙම තරුණයෝ. මේ දඩබ්බර තරුණයෝ. මේ ඒ ගෙවල් වල අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ අපිට හිතා ගන්නවත් බෑ. කොල්ලට මොකද වුනේ කියලා. ඇයි මේ හිටියඩිය බණලා ඇස්ති කරනවා. තරුණයන්ට තේරෙනවා තේරුම් ගන්න ඕන මොකක්ද කියලා. මං මේ වෙනකන්වත් කිව්වද රුපියල් 100ක් වියදම් වෙන වැඩ. පින් සල්ලිත් එක්ක කරන්න බෑ.
පුළුවන්ද? බෑ. මේක මිනිස්සුන්ගේ ආදරයත් එක්ක කරන්න ඕන එකක්. අපි හදන්න ඕනේ. අපේ ඉවසීම තුළින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක්, ප්‍රාන්තරයක්, ભેදයක්, කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. කවදාවත් උද්දච්චකම් තියාගන්න එපා. රස්සාව, නම්බුව, වංශේ, විශ්‍රාමය, කුලය, මාන්නකාරකම, බලපුලුවන්කාරකම ඒවා අද ඉඳන් අයින් කරන්න. මේක හරි සැහැල්ලුවෙන් ඉන්න. මේක හරි ජීවිතය කොහොමද බුදුහාමුදුරු ගන්නන්නේ තියාගන්න කියලා. උන්වහන්සේ අපිට දේශනා කරන්නේ කෛරා තේතං පුනප්පුන. නැවත නැවත සිහිපත් කරන්නට මොකක්ද? සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරපු පින් නැවත නැවත සිහිපත් කරන්න. එතකොට මේව වර්ධනය වෙනවා. මේ අර සබ්බ පාපස්සා කරන ඒ සනාතන දහම කුසලස්ස උපසම්පදා කුසල්ම වඩන්ට සචිත්ත පරියෝදපන අපේ බුදුරුන්ගේ අනුශාසනාවනේ. අපි දන්නව මොකක්ද පව් මොකක්ද පින්? නොදන්නව නෙමෙයිනේ. මදුරුවෙක් මරණකොට පව්ද පින්ද? දන්නවා. පව්. කෙනෙකුට බනිනකොට පව්ද පින්ද? කුණුහරුප කියනකොට පව්ද පින්ද? පව්. අපි අය මිනිමරන්නේ නැනේ. ඕවනේ අපි අතින් වෙන්නේ. දැන් ඔය ඉරිසියාව කොච්චරද කියනවනම් මේවා නම් හෙට ඉඳන් කියන්නවත් එපා. තරුණයෙක් ෆිනෑන්ස් එකක් දාලා බයිසිකලයක් කියනවා. ගමේ අපි මොකද්ද කියන්නේ? මං මට ඇහිච්ච විදිහටම කියන්නද? අපූර්වට කියනවනේ දැන් ඕක ගෙනාවට කොහොමද ගෙවන්නේ? එක ගෙනාවේ වෙන කොල්ලෙක් නේ. මේ පැලෙන්නේ කවුද? කොහෙවත් නැති මිනිස්සු. එහෙම නැත්ද අපේ ගම්වල මිනිස්සු? එහෙමයි. ගෙදරට කර්ටන් ටික දාන්න බෑ ඉස්සරහට. අහනවා මොකද ඔය කියලා. නැද්ද? මේ වෙන කවුරුවත් කර්ටන් එල්ලන්න. බාත්රූම් එකක් හදන්න බෑනේ. ජීවිතේ පුදුම විදිහට අපි අනුන් ගැන හොයනවා. අනුන්ගේ දේවල් හොයනවා. අනුන් ගැන කතා කරනවා. අවසානයේ කාටද පව් පිරෙන්නේ? අපිට. ඒ නිසා සත්පුරුෂ අම්මේ තාත්තේ මේ හැම එකකටම හේතුව මුල මේ ලාභය, අලාභය, දුක, සැප, නින්දාව, ප්‍රශංසාව, යසායස ඔය ටික තමයි ප්‍රශ්නේ. ජීවිතේ පුරුදු වෙන්න. ලාභය වගේම තමයි කවදා හරි මොකද්ද තියෙන්නේ? දැන් අර දැක්ක නේද? මෙක්සිකෝවට යන වාහන 3500ක් පටවගත්ත නැව ගිනි ගන්නවනේ. ඒක එහෙම තමයි. හැමදාම නෑ. හරි පොඩි කාලයයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ හින්දා ඔය ඕනෑවට වැඩිය ඉලිප්පෙන්ඩ යන්න එපා. ඕනෑවට වැඩි ඉදිමෙන්ඩ යන්න එපා. ඔය බලන්න පුළුවන් තරම් මහ පොළොවෙම පය ගහලා ඉන්න.
මහ පොළොවේම. හැබැයි මේකත් මතක තියාගන්න ඕනේ. ඉදිමෙන එක ඉලිප්පෙන එක මිනිස්සුන්ගේ වැඩ. එහෙමයි කියලා ඔය කියන්න ඕනද? ඔය කියනෝ නේද අපි ඔවුන්ට ඒ කාලේ මෙහෙමයි කෙරුවේ කියලා. එහෙමනම් කියන්න එපා. උදව් කරපුවා උදව් විදිහට තියන්න. ප්‍රති උපකාර කරන එක මිනිස්සුන්ගේ වැඩක්. උපකාර කරන එක ඒක අපේ වැඩ. දැන් පැය එකයි කාලක් මම මේ ටික කිව්වා. දැන් පැහැදිලිද මේ කණුදෙනු අපි තුල විසඳ ගන්න තියෙන්නේ කියලා? මේකේ ලොකු කතන්දරයක් නැහැ. ඔය එහෙම ලොකු පූජා දීලා බේර ගන්න එකක් මේකේ නැහැ. එහෙම තියනවද? රුපියලක්වත් වියදම් වෙන්නේ. පුරුදු වෙන්න අනේකගේ දුක, අනේකගේ අපහසුතාවය, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න ඔය ටික අඳුර ගන්නකෝ. ඕවට කොහෙන්ද ආගමක්? ඕවට කොහෙන්ද ජාතියක්? අනේක අපහසුතාවයට පත් වෙන තැනදී උදව් කරන්න. අනේකගේ පීඩනය දැකලා කරුණාව දක්වන්න. ඔය පලිගන්න එහෙම යන්නේ නැහැ. අපි දන්නවා ගෙවල් දොරවල් වල අපි කියපු මොකක් හරි එකක් අහන්නේ නැතුව කෙනෙකුට වරදිනවා. අපි දුක් වෙනවද සතුටු වෙනවද? මොකක් කියලාද සතුටු වෙන්නේ? ඕන් අපි කිව්ව ඇහුවේ නැහනේ. දැන් කරගත්තාවේ කියන්නත්. ඇයි එච්චර කුරිරු වෙන්නේ? ඕකය තියාගන්න එපා. ඒක වරදිනවනේ මිනිස්සුන්ට. හෙට අපිට වරදින්න පුළුවන්. නිරන්තරයෙන් හිතන්න මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක? මම මේ හරි කරුණාවෙන් පින්නතුනේ මේ ටිකද කියන්නේ. ඇයි මේ අසනීපේ තියාගෙන කිලෝමීටර් 500ක් විතර තියෙනවා. දැන් යනකොට පාන්දර එකවත් වෙයි. අය මං හෙට උදේ බණට යන්න එපැයි. හරි සත්භාවයෙන් දේශනා කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. මේ ටික ගෙදරම විසඳගමු. තාම පන්සලටවත් ගියේ නැහැ. පවුල් මොනවා වගේද තියෙන්න ඕනේ? පන්සල් වාගේ. පවුල් පන්සල්නේ. අම්මා තාත්තට ආදරය කරන්න. තාත්තා අම්මට ආදරය කරන්න. දරුවෝ ටික හොඳට හදාගන්න මම යෝජනා කරනවා. අවුරුද්දට බණ කොච්චර කිව්වත් හැමදාම මම මේ ටික කියනවා. දරුවොත් එක්ක මේක හොඳට අහගන්න ඕනේ. අද ඉඳන්වත් බැරි වෙයිද හැන්දෑවට ගෙදර බුදුන් වැඳගන්න? ඒක කරන්න. බුදුන් වඳින්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින්පව් පැත්තකින් තියමුකෝ. ඒක ලොකු ආයෝජනයක්. බෝසත් දරුවෝ හදාගන්න පුළුවන්. හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. තනියෙන් වඳිනවා වෙන්න පුළුවන්. ඒකේ වැඩක් නැහැ. මේකට පුරුදු වෙන්න. බුදුන් වඳින්න කහට කෝප්පයක් ගිලන්පසට තියලා බුදුන් වඳින්න.
මම මේ හරි සරල ක්‍රම ටිකක් කියන්නේ. හරියට මිනිස්සු මට පින් දෙනවා හාමුදුරුවනේ. රුපියලක්වත් වියදම් වෙන්නේ නැතුව අපේ ගෙදර හරි සනසීමෙන් අපි ඉන්නවා. සමහර තාත්තලා පුරුදු වුණා මම දේශනා කරලා උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. දැන් තාත්තා කියනවා හරි සතුටුයිලු. මට කලින් පොඩි එකා නැගිටලා එනවලු. අම්මා කුස්සියේ වැඩ. අම්මනේ ගෙදර අම්මා අසතුටින් නම් ගෙදර වැඩ සේරම ඉවරයි හොඳේ. අම්මගේ මූණ හිනාව නැත්තම් ගෙදර සතුටක් නැහැ. අම්මා කතා කරලා කියනවා අඬා මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න ඕනේ. මහත්තයයි දරුවයි යාම් පැන් ටික තියනවා උදේට. අය කොහෙද ඒ ගෙදර කුණු හරපයක් කියන්න වෙලාවක් තියෙන්නේ. අපි හැන්දෑවට බුදුන් වඳිනවා. අම්මා කිව්වලු තාත්තට මේ මිනිස්සු මට පින් දෙනවා හරියට. තමුසෙට බොණ්ඩ මෝන්නම් හා යනවා කිව්වලු. තාත්තා ගෙදර බුදුන් වඳිනවා හැන්දෑවේ. අම්මා තේරුම් ගත්ත තාත්තට අරක්කු ටිකක් බොන්න ඕන වෙලා කියලා. අම්මා මොකද කියලා දෙන්නේ? බොණ්ඩ මෝන්නම් යනවා. අම්මා කියනවා වෙනද හාමුදුරුවනේ මට මතක් වෙනකොටත් අප්පිරියයි. බලන්න එකිනෙක තේරුම් ගන්න විදිහ. ඇයි? ආදරය විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. අනෙක්කගේ හිත රිදෙන්න වචනයක් කියන්නේ නැහැ කිසි කෙනෙක්. එහෙනම් ඔය ටික කරන්න මහ දෙයක් බැරි වෙයිද හෙට ඉඳන් කරගන්න? බැරිකමද නොකරනකමද? ඔක අපි කරමු. කිරි ඉතුරුව වගේ හරියයි ගෙවල් වලට. මම දරුවන්ට යෝජනා කරනවා. අම්මටයි තාත්තටයි. බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ සලකන්න කියලා? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. හරි කනගාටු කාරණයක් තියෙනවා. මන් තව විනාඩි 10ක් විතර කිව්වට කමක් නෑ නේද? ලොකු වෙලාවක් ගන්නෙ නෑ. ඉක්මනට කියන්න. සමහර දරුවන්ට දෙමව්පියෝ කලකිරෙන්නේ කොතනින්ද? කිරි බොනකොට කලකිරෙනවා? ඉස්කෝලේ යනකොට? නෑ. අවුරුදු 25ක් විතර බත් හම්බලා දෙනකන් කලකිරෙන්නේ නෑ. ඒ අවුරුදු 25 මතකත් නෑනේ. අවුරුදු 25න් පස්සේ අපූර්වට කියනවා හාමුදුරුවනේ අපේ අම්මලා වැඩක් නෑ. මක මොකද? නැති ඔච්චර අපේ එක්කෙනාට ළමයා හම්බෙලා හිටිය නිකමටවත් ආවේ නෑ. ඕ කලකිරෙන්න හේතුව. අවුරුද්දට දවස් 365යි. වේල් දෙක ගානේ බත් මුට්ටි හැදුවත් අවුරුදු 10ට බත් මුට්ටි 7000යි. බත් මුට්ටි 20000ක් විතර ගෙදර තම්බලා තියෙනවා අම්මා. අම්මා තාත්තා කලකිරෙනවා මොකටද? ළමයින්ගේ දරුවා හදන්න ආවේ නැහැ කියලා. ඕක කලකිරෙන්න ඕනද? කල නෙමෙයි බැරල් කිරෙන්න ඕන අම්මටයි තාත්තටයි දරුවෝ කරණෙව්වට. ගොඩක් දරුවෝ කියනවා අපේ අම්මයි තාත්තයි අපිට කෙරුවේ නෑලු. මගෙන් ඇහුවොත් නම් මං කියනවා කරපු හැටි. එහෙම කියන්නේ හුලම් බීලාද? ඔය පූජානන්දට වань මේ පැතිවල ළමයි එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. එහින්දා මම අර මුලින්ම කිව්වේ
හැම එකක්ම වෙනස් වෙනවා. හැබැයි අම්මයි තාත්තයි හොඳට බලා ගන්න. අම්මගේ තාත්තගේ ආශිර්වාදය හරි වටිනවා. අර මේ තරුණ උදවිය නම් අහලත් ඇති මම අර නිතර කියනවා සමාජ මාධ්‍යවල බණ කියනකොට අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. බැරිද? අම්මලාගේ වචනවලට එච්චර පණ තියෙනවා. එහින්ද මතක තියාගන්න ඕනේ හරි ආදරෙන් අම්මයි තාත්තයි බලා ගන්න. උණු වතුර ටික උණු කරලා නාවන්න. මෙහෙම කියනකොට සමහර දරුවෝ කියනවා අපේ අම්මටයි තාත්තටයි තාම පුළුවන් කියලා. කියන්නේ නැද්ද? මරුණහම මල කඳම් බදාගෙන අඬලා වැඩක් තියෙනවා. මම දැකලා තියෙන මිනි වලට බල්බ් බැල් දාලා. දැකලා නැද්ද? මොකටද? ෆෑන් දෙක ගන්න දාලා තියෙනවා. දාඩි දානවද? ඔය මරිච්ච ගමන් නෙස්කැපේ දෙන්න එන මිනිස්සුන්ට හොඳේ. ඉවත් වෙලා ඉන්නකොට කහටවත් නැහැ. එහින්ද මතක තියාගන්න. ඔය මරුණහම මිනිහේ පවුඩර් ගාලා තේරුමක් නැහැ. ඉන්නකොට ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා වතුර ටික උණු කරලා නාවන්ටලු. සුවඳ තෙල් ගල්වන්නලු කාගේද? අම්මගේ තාත්තගේ. සම්බාහනය කරන්නලු. පැද්දකුණු කරලා වඳින්නලු. තරුණයෝ දැකලා නැද්ද බයිසිකල් වලට වඳිනවා? ගණ්ඩ කලින් වඳිනවනේ. මොකටද ඉන්දියාවේ ජපානයේ යකඩවලට වඳින්නේ? නරකද අම්මටයි තාත්තටයි බැඳලා එළියට බැස්සනම්? ඒ ආශිර්වාදය හරි වටිනවා. එහින්දා මතක තියාගන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට අම්මට තාත්තට හොඳට සලකන්න. දරුවෝ කොහොම සැලකුවත් කමක් නැහැ. දරුවන්ට මෛත්‍රී කරන්න හොඳේ. ඇයි? ඒ මෛත්‍රී කරන එක ආනිසංසය කාටද? ඒක හරි තියනවනේ. නැත්තම් සලකන්නෙත් නැහැ, පිනකුත් නැහැ. හිත හදාගන්න. මේ විදිහට ජීවත් වෙන්න මේ අම්මලාට තාත්තලාට මේ තරුණ මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්න සෝවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. නිරන්තරයෙන්ම බුද්ධ වත හොඳට කරන්න. දැන් මේ පන්සල තියෙනවනේ. අපේ හාමුදුරුවෝ නොහිටින්න මේවා කරන්න පුළුවන්ද? උන්වහන්සේ මේ පන්සලට කරන ටික ගෙදරට කෙරුවා නම් එහෙම කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? කවදාවත් කටක් කරලා සිවුරක් දරාගෙන ඉන්න කෙනෙකුට වචනයක් නම් කියන්න එපා. අපි දන්නව මිනිස්සු ඔය වඳිනත් දෙකෙන්ම තමයි බෙල්ල මිරිකන්නේ. පන්සලේ ප්‍රශ්නයක් වුණාම නේ ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ වරෙල්ල ප්‍රශ්නයක් කියලා. ඒ හින්දා හාමුදුරුවෝ හොඳට බලා ගන්න. හොඳට පරිස්සම් කර ගන්න. මේ හැම එකක්ම කරන්නේ උන්වහන්සේලා හින්දා. ඒ වගේම මම මුලින් දේශනා කරේ බුදුහාමුදුරුවන්ගේ වද්ද පිළිවෙත හොඳට කරන්න. දැන් ඔයත්තන්ට අත්දැකීම් තියෙනවනේ. අර පැරලිය ස්ටේෂන් එකේ රේල් පීලි දෙකට නැමුණනේ සුනාමි.
ගාල්ලේ බුදු පිළිම කී දෙනෙක් එල්ලිලා හිටියද? තින්ත පතුරක් ගැලවුණා අපේ බුදුහාමුදුරුවෝ. අරනායක සාමසර කන්ද නායකයා මතකත් ඇති 2016 මාවනැල්ලේ. පවුල් 350ක් විතර එක පස් කන්දට යට වුණා. අර ගමේ මිනිස්සු වැඳපු බුදපු ඒ බුදු පිළිම හෙල්ලුණාද? නැහැ. අපේ බුදුහාමුදුරුවෝ. එනිසා මතක තියාගන්න ඒ බුද්ධවත හරියට කරන්න. අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු උත්තමයෙක්. උදේ හවා ගෙදර බුදුන් වඳින්න අම්මේ තාත්තේ. හරියනවා කිරි ඉතුරුව වගේ වරදින්නේ නැහැ. දරුවෙක්වත් නොමග යන්නේ නැහැ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු.